Welcome back to my vlog, the LCD Fernando. අද අපි ස්පොන්සර් එකක් එක්ක පටන් ගන්න යන්නේ. ස්පොන්සර් එක තමයි වත්තල දොල්ලක් වේදිය. ඒක තමයි අලුත් ෆිෂස් ගත්තා. ඔයාලා තවත් ස්ටෝර් කරගෙන තු අපි බලමු අපේ පොන්ඩ් ටුවර් එකට. එන්න guys මේ තමයි පොන්ඩ් එක. ඔයාලා පේනවාද මේක 5 foot පොන්ඩ් එකක්. මේක අපි අලුතෙන් ගෙනාවා වත්තල දොල්ලක් වේදියම් එකේ. ඔස්කර්ස්ලා දෙන්නේ. मैं उसका शाही एक इंदा पेड़ दन्ने यार मैं कैसे माइंड में लग गया था मालूम ने उसका यार आड़ पेड़ दन्ने मैं कहीं ना उसका देने कोई कैट फिश ला तुम देने कोई तो आपको 5 fish उसका कहना देखता मैं याला रो फिश करने के रो फिश को दुन्न खाना लसन है तो कोटे उधर गोवेला लसन खाना उसीना तावे मेकिना इरिडेशन शार्क कैटफिश याला श्रीलंका वे एशिया वे नेटिव स्पीशीज और मैंने ने गाइस आर्ट අපේ ඔස්කර් මේ විලි වෙන්න ඕන විලි තව විලි ෆ්ලෑෂ් කියලා දෙන්නෙක් ඉන්නේ මම ඉරිඩේෂන් ෂාක් කැට්ෆිෂ් ලට නම් දාන්නේ යා හොයා ගන්න මාදු. යාන හැංගෙනවා මේ පොලිසින් එකේ නැමිල කෑල්ලක් තියෙනවා. ඒ කෑල්ල දෙපෙට නමල තියෙන හින්දා යා ලස්සන වෙනවා. වෙලාවකට බයත් වෙනවා. guys I think all වෙන ලස්සන පැල දාන්න හැබැයි. මාල් ටැංකිය හදනවා නම් guys පැල දාලා පිළිවෙලකට හදා ගන්න ඕන. ඒතර මාල්ට ඔක්සිජන් ඕනේ නැහැ. මම මේක ලයිට් එක හයි කර ගන්න එන්නේ. මං තව වීඩියෝ හදනවා ෆිෂ් කෑගෙන. ඒක මම ළඟ දැම්මහම වාල් එක බලාගෙන ඕන මාළුවෙක් හදා ගන්න පුළුවන් කිසි බයක් නැතුව. ඔයාලා වෙනද මේකේ ෆේක් ප්ලාන්ට්ස් තියෙනවා. ඒක බ්‍රයිට්නස් එකෙන්ද. ලස්සන ලොග් එකක් එහෙම දැම්මොත් ඔයාලට ගන්න පුළුවන් හයිඩින් ස්පොට් එක. ඔයාගේ මාළුවෙක් දැම්මහම එයාට බය හිතනවනේ. ඒකින්ද ඔයා කරන්න තියෙන්නේ හැංගෙන්න හොඳ තැන් දාන්න. තව ඔස්කර්ස්ලා ගැන දෙයක් තමයි එයාට ගොඩක් කවන්න පුළුවන් මාළු තියෙනවා නම් රෝ ෆිෂ් එහෙම කවන්න. එතකොට එයාලා කැමති. තව ඔයාලට කවන්න පුළුවන් නම් ෆිෂ් කියන්නේ එයාලා කැමති නෑ. හැබැයි වෙලාවකට කනවා. ගොඩක් රෝ ෆිෂ් තමයි කන්නේ. එයාලා රෝ ෆිෂ් පාටට රසට කැමතිනේ. ඒකින්ද පුළුවන් තරම් රෝ ෆිෂ් කවන්න බලන්න. ඔයාලා කඩේට ගිහින් එහෙම ගන්න හදනවා නෙමෙයි. ඊටසේ ෂාක් ෆිෂ්ලා නම් ඉතින් එහෙම අමාරු දෙයක් නැහැ. එයාලා හදන්න ලේසි. අර පේනද මේ ඊටසේ ෂාක් ෆිෂ්. මේවල ඇක්ටිව් වෙන්න බලන්න ටැංකිය හොල්ලපු ගමන් යන්න හදනවා. හරි. guys මම ඔයාලට තව vlog එකක් දැම්මට පස්සේ ඔයාලා ඔක්කොම මේ මාළු ගැන දැනගන්න පුළුවන්. මගේ තව ෆුල් ටුවර් එකක් දාලා දින ෂෝට් එක. මම ෆුල් වීඩියෝ හදනවා. මම අලුතෙන් මාළු ගෙනාපු නිසා ඒකත් හදලා මම ඔයාලට කට්ටියට පෙන්නනවා මගේ ඔක්කොම මාළු ටේක් කෙයා කරන එකයි. අපි අපේ බංගදිනියේදී මම මාළුත් විකුණනවා ඔයාලට ඕන්න ඇවිල්ලා ගන්න පුළුවන්. ඒක නම DDS පෙටක් තමයි හදන ගම. මම හැදුවට පස්සේ ඔයාලට කෙලිම කියන්න. ඒකින්ද අදින් අද නවත්තනවා මගේ වීඩියෝ එක. subscribe කරලා like උත් කරන්න. එහෙනම් අපි ගියා.